ග්‍රහ මන්දිරයේ ආනුභාවයෙන් මාහට බලය ලබා දෙනු මැනවි. ග්‍රහ මන්දිරයේ ආනුභාවයෙන් මට බලය ලබා දෙනු මැනවි. මේ වචන ටික ඇහෙනකොට අපේ ළමා කාලයේ මතක් වෙන්නේ නැති කෙනෙක් ලංකාවේ නැහැ. හැබැයි අවුරුදු 40කට පස්සේ මේ මතකයට සැබෑ සිනමා නිර්මාණයක් විදිහට ඒ කියලා කවුද හිතුවේ? ආයිබෝවන් සින් ප්ලස් වෙතින් අද අපි කතා කරන්නේ 2026 ජූනි 25 වෙනිදා එන මාස්ටර් ඔෆ් ද යුනිවර්ස් සජීවී ක්‍රියාදාම චිත්‍රපටයේ ටීසර් එක පිළිබඳව ඉතාමත් ගැඹුරු විග්‍රහයක්. මේකේ ඔබ නොදන්නා රහස් ගොඩක් තියෙනවා. කාලෙකට කලින් සෝෂල් මීඩියා වල පින්තූර වගේ ලීක් වුණා ප්‍රින්ස් ඇඩම්ව පොලිසියෙන් අල්ලන් ඉන්නවා වගේ. මේ ටීසර් එකේ එක තහවුරු වෙනවා. මෙවර කතාව පටන් ගන්නේ ඉටැනියා වලින් නෙවෙයි. පෘථිවියේ කුඩා කාලයේ පෘථිවියට එන ඇඩම් අවුරුදු 15කට පස්සේ තමයි තමන්ගේ සැබෑ උරුමය හොයාගෙන එන්නේ. මෙන්න මේ පින්තූර බලන්න. ඇඩම් ඉන්නේ පෘථිවියේ සෙල්ලම් බඩු කඩේක. ඌ තමන්ගේ බලය තියෙන සැබෑ කඩුව කියලා හිතාගෙන සෙල්ලම් වක් ගන්න උත්සාහ කරනවා. මේක හරිම හාස්‍යජනක වගේ කතාවේ ආරම්භය ගැන ලොකු ඉඟියක් දෙන අවස්ථාවක් වගේ. දැන් අපි කතා කරමු දුෂ්ටයා ගැන. ජේඩ් ලෙටෝ තමයි ස්කෙලටර් වෙන්නේ. ජෝකර් සහ මෝබියස් වගේ අමුතු චරිත කරපු ජෙරඩ් මේකෙදි ඉතාමත් බියකරුක ස්කෙලටර් කෙනෙක් අපිට පෙන්නනවා. පරණ කාටුන් එකේ වගේ නෙමෙයි. මේ පෙනුම ඉතාම තාත්විකයි. ඔහුගේ ඇස්වල තියෙන අද්භූත ආලෝකයේ බලය. නෙට්ෆ්ලික්ස් එකේ ආපු රෙවලූෂන් බලපු අයට මතක ඇති ටීලා සහ හීමෑන් අතර තිබුණු ඒ ලෙන්ගතු බැඳීම. මේ ෆිල්ම් එකෙත් ඒ වගේ ගැඹුරු ආදර කතාවක් අපිට බලාගන්න පුළුවන්. ටීලා තමයි ඇඩම්ට තමන්ගේ උරුමය හොයාගන්න උදව් කරන ප්‍රධානම චරිතය වෙන්නේ. ටීලගේ පියා හෙවත් මෑන් ඇට් ආම්ස් විදියට ඉඩියස් එල්බා පෙනී සිටිනවා. නෙට්ෆ්ලික්ස් සිරීස් එකේ අපිට දැක්ක සුපිරි චරිතය තමයි රොබර්ට්. මේ චිත්‍රපතියේ රොබොටෝ ඉන්නවා. ඒ වගේම ඒකට හඬ කවන්නේ ක්‍රිස්ටින් විංගෝ. මෑන් ඇට් ආම්ස්ගේ තාක්ෂණික දියුණුව මේකෙන් හොඳට පෙන්නනවා. සෝසර තමයි ඇඩන්ට මේ හැම දෙයක්ම පහදලා දෙන්නේ. නෙට්ෆ්ලික්ස් රිවිලේෂන් වලදී වගේම මෙහිදී සෝසරගේ චරිතය ඉතාමත් වැදගත්. ඇයට ලබා දී තිබෙන ස්ක්‍රීන් කාල සීමාව ඉතා කෙටි. ඇයගේ පැහැදිලි රූප රාමුවක් අපිට මේ වීඩියෝ එකේදී නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ. නෙට්ෆ්ලික්ස් රෙවලූෂන් එකේදී අපි දැක්ක ඊවල්ලින් ස්කෙලටර්ට වඩා වෙනස් මාර්ගයක් තෝරාගන්න උත්සාහ කරනවා. මේ චිත්‍රපටියේදීත් ඇලිසන් බ්‍රීඩ් පෙනී සිටින්නේ ඉතාමත් අද්භූත විදිහට. ඇය නිකම්ම ස්කෙලටර්ගේ සහායිකාවක් විතරක් වෙයිද නැත්නම් ඇයටත් තමන්ගේම කියලා බල අරගලයක් තියේද? ඇගේ ක්ලාසික් පෙනුමට සහ අලුත් පෙනුම අතර ලොකු වෙනසක් තියෙනවා. යාළුවනි මතකද 1987 ආපු පළවෙනි හීමෑන් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක. ඒකෙදි හීමෑන් පෘථිවියට ආවා. හැබැයි ඒකෙදි ඌ පෘථිවියට ආවේ ඉටර්නල් වලින් පලා යන්න. මේ 2026 ෆිල්ම් එකේදී ඌ පෘථිවියේම හැදුයි වැඩුණු කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. සම්පූර්ණ වෙනස් හැබැයි. අපි බලමු ඩෙප්ලියා ලොන්ග්ට වඩා නික්ලස් ග්ලේස් කොයිතරම් දුරට මේ චරිතවලට සාධාරණයක් කරයිද කියලා. මේ සෙල්ලම් බඩු කඩේ සීන් එකේදී තව දෙයක් බලාගන්න පුළුවන්. ඒ තමයි හීමෑන්ගේ ඇක්ෂන් ෆිගර්ස්. ඒ කියන්නේ පෘථිවිය හීමෑන් කියන්නේ ප්‍රසිද්ධ චරිතයක්. හෝ ජනප්‍රවාදයක් විදියට සැලකෙනවා. මේක නිකම් හාස්‍යයක් විතරක් නෙවෙයි. ඇඩම්ට තමන්ගේ සැබෑ බලය තේරුම් ගන්න මේ සෙල්ලම් බඩු කඩේ ලොකු තැනක් වෙනවා සහතිකයි. අපිට මේ ෆිල්ම් එක ගැන විශ්වාසය තියන්න තව ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි අධ්‍යක්ෂක ට්‍රැවල් නයිට්. ඔහු බම්බල්බී වැනි චිත්‍රපටි හරහා පෙන්නුවා කොහොමද චරිතවලට හැඟීම් එකතු කරන්න කියලා. හීමෑන් කියන්නේ නිකම්ම සරන් කරන කෙනෙක් නෙවෙයි. Taman කවුද කියලා හොයන තරුණයෙක්. දැන් අපි බලමු මේ චිත්‍රපටියේ VFX සහ ග්‍රැෆික් ගැන. අපි
80 දශකයේ කාටුන් එකේ දැක්ක හරිම සරල පසුබිම. ඒ 2026 මාස්ටර් ඔෆ් ද යුනිවර්ස් එකේ ඉටර්නල් ලෝකෙ නිර්මාණය කරලා තියෙන්නේ හයිපර් රිවලේෂන් විදියට. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ගල් පර්වත ගොඩ නැගිලි සහ ආස පවා අපිට දැනෙන්න සැබෑ ලෝකෙ වගේ. විශේෂයෙන්ම ගහ මන්දිරයේ හෙවත් කාසල් ඔෆ් ග්‍රේස්කෝල් දෙස බලන්න. ඒකේ තියෙන දැවැන්ත බව සහ ටෙක්සස් වල නිර්මාණය කරලා තියෙන නවීනතම තාක්ෂණ පාවිච්චි කරලා. මේකේ පාවිච්චි කරලා තියෙන ආලෝකය සහ සෙවනැලි ෂැඩෝස් නිසා අපිට හිතෙනවා මේක සැබෑට කොහේ හරි තියෙන මාලිගාවක්ද කියලා. ග්‍රැෆික් වලින් මේ ලෝක දෙක අතර තියෙන වෙනස හරිම ලස්සනට පෙන්눔 කරලා තියෙනවා. පෘථිවිය හරිම සාමාන්‍ය දුවිලි සහිතයි. ඒත් ඉටර්නල් වලට ගියාපම ඒක තියෙන වර්ණ සහ දීප්තිය අපිට පෙන්වන්නේ ඒක මන්තර බලය සහ දියුණු තාක්ෂණයෙන් පිරුණු ලෝකයක් බවට. අමතක කරන්න එපා මේක නිල ට්‍රේසර් එක විතරයි. මේකෙන් අපිට පෙන්වන්නේ කතාවේ ආරම්භය සහ ප්‍රධාන චරිත කීපය විතරයි. හැබැයි මීළඟට එන්න තියෙන ෆුල් ට්‍රේලර් එකේදී අපිට හීමෑන්ගේ සැබෑ යුද්ධය, බැටල් කැට්ගේ පරිවර්තනය සහ ස්කෙලටර්ගේ බලකොටුව වගේ තව දේවල් බලා ගන්න ලැබෙවි සහතිකව. ඒ නිසා මීළඟට ට්‍රේලර් එක එනකම් අපි හැමෝම ඇඟිලි ගෙනගෙන ඉඳිමු හොඳේ. මේ වගේ ඩීප් ඇනලයිසින් ටේලර් බ්‍රේක් ඩවුන්ස් බලන්න ඕගොල්ලොත් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. සින් පල්ස් with wish channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් ආයිත් හමු වෙමු.